හරි ඉතින් මේක තමයි මගේ YouTube channel එකේ වැටෙන පළවෙනි වීඩියෝ එක. ඉතින් මම හිතුවා Free Fire වීඩියෝ එකක්ම ගේන්න කියලා. ඕගොල්ලන්ට Free Fire වීඩියෝස් එකක් ගේන්න. හරි ඉතින් අපි මේ වගේ ගේම් එක vlog ගෙන ගමන් ඉන්නේ. මම අද ඕගොල්ලන්ට කියා දෙන්න යන්නේ අපි කොහොමද හරියටම headshot ගන්න කියලා. කියන්නේ සමහරුන්ට ඉන්නානේ headshot ගහන්න බෑ මේගොල්ලන්ට. එහෙනම් ඉතින් පොඩ්ඩක් කියා දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. හරි ඉතින් මෙහෙම ඇවිල්ලා අපි එහෙම ලොකුවට account තියන අය නෙමෙයි. දන්නානේ ඉතින් එහෙම නෑ අපිට ඉතින් account. අපි දැන් කරන්නේ BR ගහන්න. අපි කෙලින්ම යමු මේකේ ට්‍රේනින් වලට. ඕගොල්ලන්ට දැන් මම කියා දෙනවා කියන්නේ එතකොට ට්‍රේනින් එකට ගිහින් තමයි කියා දෙන්නේ. ඊට කලින් ඉතින් පොඩි දේවල් වගේක් තියෙනවා කියන්න. මෙන්න මේ setting එකට ගිහිල්ලා ඕගොල්ලෝ මේ මෙතනට ගිහිල්ලා මෙතන settings වගේක් තියෙනවා හදාගන්න. මේකේ ඔයාලට custom වෙන් කරගන්න පුළුවන්. මේ තියෙන headshot වදින headshot මේ තියෙනවා. මේ වලට ඔයා කැමති ඉතින් මේ කැමති එකක් දාන්න. ඉතින් අපි යන් ට්‍රේන් එකට. හරි මම ඔයාලට දැන් හරියටම කියා දෙන්නම් කොහොමද හරියටම headshot එකක් ගහන්න කියලා. වඩින්න මේක තාම loading. හරි ඉතින් මේක දිහා බලන් ඉන්නවා නම් ඉතින් බලන් ඉන්න එපා. ගිහින් like එකක් දාන්න. like එකක් දැම්මොත් like එකක් දාන්න. like එකක් දාලා subscribe කරන්න. comment කරන්න like කරන්න. දැන් ඔක්කොම කරලා බලන්න. නැත්නම් ඉතින් මටත් හරි නෑනේ. හරි. දැන් අපි ඔයගොල්ලන්ට පේනවා අපි මෙන්න training center එකට ආවා. අපි ඉස්සෙල්ලා අපි මේව කරමු. මම ඉතින් headshot ගන්න ලේසිම guns වගේක් කියා දෙන්න. sniper නම් බෑ. මට headshot ගන්න කියනවා. ඔයගොල්ලන්ට දෙකේ shotයෙන් පුළුවන්. දෙකේ shotයෙන් අනිවාර්යෙන් පුළුවන්. තව ඔයගොල්ලන්ට මම කියනවා මේක desert eagle එක. desert eagle එකයි මේකයි තමයි මම ඉතින් recommend කරන්නේ. ඉතින් මට පුළුවන් මේ දෙක. මටත් ඉතින් ලොකුවට ඉතින් බාම ගහලා වෙන්නන. පොඩි මේකෙන් ගිහින් හරි දැක්කනේ. අන්න ඒ වගේ ඔයා ගහන්න ඕන. හරිද? අන්න ඒ වගේ headshot ගහන්න. ඔයගොල්ලෝ ට්‍රේනින් සෙන්ටර් එකේ මෙන්න මෙහෙම ගිහිල්ලා මේ දැක්කනේ මේ. දැන් අපි කරන්නේ මෙන්න මෙහෙම. හොඳද? දැන් අපි මෙහෙම ගියා. මෙහෙම ගිහිල්ලා දැන් ඔයා පොඩින්නකෝ. මේක අරගෙන ඔයා මෙහෙම ගිහිල්ලා මේක මෙහෙම ඔබලා මෙන්න මෙහෙම උඩට අදින්න ඕනේ. උඩට මෙහෙම පැනලා උඩට අදින්න. මේ එහෙම කරලා මෙහෙම උඩට අදින්න. දැක්කනේ? දැක්කනේ? මෙහෙම උඩට පැනලා මෙහෙම උඩට අදින්න. අපි මේකෙන් බලමු try එකක් දෙන්න. මට මේකෙන් දෙකේ shooting තමයි ඉතින් ගොඩක් පුළුවන්. Really? ඔන්න ඉතින් අන්න එහෙම අපිට තියාගෙන ඉතින් යන්න පුළුවන්. මේ ඉතින් මම කල්ලා බැටරිස් එන්න ඕනේ ආත්මේ.
දැක්කනේ මාත් මේ ටික පුරුදු වෙන ගමන් ඉන්න දැක්කනේ අන්න එහෙම දින්න පොඩ්ඩක් ඉන්න මං ඔයාලට දැන් කියන්න අන්න එහෙම ගහන්න ඕනේ ඉතින් හෙඩ්ෂොට් හරි ඉතින් දැන් මම මේකෙන් අයින් වෙන දැන් ඔයගොල්ලන්ට පැහැදිලිව හිතා ගන්න පුළුවන් වෙන්නේ නැති කොහොමද අපි මෙහෙම හෙඩ්ෂොට් ගහන්නේ කියලා දැන් අපි යමු ආපහු ලොබියට ගියාට පස්සේ ඔයාලට කැමති නම් ට්‍රේනින් එකෙන් අයින් වෙන්න ට්‍රේනින් එකෙන් අයින් වෙලා මම BR තමයි අප් කරන්නේ ඉතින් BR තමයි අප් කරන්නේ මොකද කිව්වොත් BR එක හොඳට මදි අධික මගේ ලෙවල් මදි මගේ තිබ්බ account එක බෑන්ඩ් වුණා යාළුවනේ ඒක තමයි දැන් මම මේ වෙලාවට ඉතින් මගේ යාළුවෝ ඔක්කොම ඉතින් ඔෆ්ලයින් තමයි මම ඉස්සර වීඩියෝ එකක් ගේන්නම් මගේ යාළුවොත් එක්ක ප්ලේ කරන වීඩියෝ එකක් කියන්න බෑ ඉතින් කවද වැටෙයිද කියලා හරි ඉතින් මේ වගේ ප්ලේයර්ස්ලා පිස්සු කියලා ගන්න වෙලාව මම නිකන් මෙතනට වෙලා බලන් ඉන්නවා හරි ඉතින් මම ඉතින් වෙන ප්ලේයර්ස්ලා වගේ නෙමෙයි මුලින් නම් බහින්නේ ඉතින් අර බලන්න ගොඩක් කට්ටිය බහින්නේ මුලින් දැන් නම ඇතුළේ ඉතින් මෝඩ කට්ටිය ගම මුලින් බහින්නේ මම නම් බහින්නේ මුලින් බස්සෝ කන්න වෙනවා අර මිඩල් එකට වගේ නම් කවුරුත් යන්නේ නැහැ අපි මේ පැත්තෙන් පැනගමු මම විතරයි ඉන්නේ හරි ඉතින් මම මේකට තමයි බෑගන්නේ එච්චර එනිමිස්ලා නැහැ මොකද කිව්වොත් එනිමිස්ලා ඉන්න තැනකින් බැහැගත්තොත් ඔක්කොම ඉවරයි මම පේනවා එක්කෙනෙක් බහිනවා ඒක නිසා අපි ඉවර කරා අයියේ නෑ හරි ඉතින් එක්කෙනෙක් ඉවර කරා අම්මෝ ඇති යන්තම් මාත් මේ heart attack කරලා හිටියේ කොහොමද එක්කෙනෙක් ඉවර කරගන්නේ තාඩින්ගේ ඉතින් මාත් කනවා ඉතින් මම ඉතින් ඔය වෙන ප්ලේයර්ස් වගේ ඉතින් ලොකුවට කියවන්න යන තව කෙනෙක් කෙනා කෑවා shit අවුලන්නේ අයියා අපි රිස්පොන්ඩ් වෙනවා මොකද එන්න කවුද සරජනා තු එච්චර කට්ටිය නෑ කියලා ඒ පැත්තේ බලද්දි ඉන්න අවුලන්නේ අපිසලේ දෝකට ආයෝ
ඉතින් අරක ලූට් කරන්න බලමු. මම හිතනවා ඒකවත් නැති වෙයි කියලා කවුරුවත්. අයියෝ ඉන්න නම් එපානේ නිදහසේ ලූට් කරන්නත් නෑ. දෙකේ සෙට් තියෙනවා නේද? හරි කාඩ් එකක් अभी मैं रहते नहीं यार अभी अभी बहर है අයියෝ මේ මොකක්ද එව්වනේ අක්කා ඒ සැරේත් මලා නැෂි හරි අපි BR රැන්ක් අප් කරන්න ඕනේ හරි ඉතින් අපි මෙන්න මේ විදිහට වීඩියෝ එක එන්ඩ් කරනවා ඕගොල්ලෝ තාම ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ඕනේ 13ක් හරි අප්පුවානේ ඒ ඇති හරි ඉතින් මම වීඩියෝ නැත කරනවා ටටා බයි subscribe කරන්න